භාග්‍යතුන් වහන්සේ මතක් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ අරමුණු කරගෙන සාරිපුත්තේ අනාගතයේ විශේෂයෙන් පහළ වෙනවා මට පස්සේ තථාගතයන් වහන්සේලා 19. කවුද ඒ 19? මෙත්තේය භාග්‍යතුන් වහන්සේ, රාම භාග්‍යතුන් වහන්සේ, ධම්මරාජ භාග්‍යතුන් වහන්සේ, ධම්මස්සාමි භාග්‍යතුන් වහන්සේ, නාරද භාග්‍යතුන් වහන්සේ, රන්සි මුනි භාග්‍යතුන් වහන්සේ, දේවදේව භාග්‍යතුන් වහන්සේ, නරසීහ භාග්‍යතුන් වහන්සේ, තිස්ස භාග්‍යතුන් වහන්සේ, සුමංගල කියන භාග්‍යතුන් වහන්සේ. සඳහන් කරනවා මේ පිරිස තථාගතයන් වහන්සේලා 19 අතරින් භාග්‍යතුන් වහන්සේ මතක් කළා සාරිපුත්තේ සුමංගල නමින් පාරලීයතා සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා. සඳහන් කරනවා මතු අනාගතයේ සුමංගල නමින් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තාම මේ මහෝත්තමයන් වහන්සේගේ ආයුෂ අවුරුදු 1000යි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා උන්වහන්සේගේ ඒ ශ්‍රී දේහයේ කොයි විදිහට බබලනවද දහවලට රත්තරන් පාටින් බබලනවා කියලා සඳහන් කරනවා. රාත්‍රියට රෙදි පාටින් බබලනවා කියලායි සඳහන් කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතර සඳහන් කරනවා සාරිපුත්තේ මගේද මෙත්තේය රාම ධම්මරාජ ධම්මස්සාමි නාරද රන්සිමුනි දේවදේව නරසීහ ඉස්ස යන මේ නව බුදු පියාණන් වහන්සේලාගේ ශාසනයෙහි නිවන් නොලබන්නා වූ අය සාරිපුත්තේ ඒ සියලුම දෙනා සුමංගල සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ධර්මය අවබෝධ කරගන්නවා කියන කාරණාවයි අපේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතල මේ සඳහන් කළා.